ඉතින් ඔයාගේ ෆෝන් එකත් ඔයාට හැක් වෙලා කියලා සැකයක් තියෙනවා නම් ඉතින් ඒක අපි හැක් වෙලාද කියලා කොහොමද ෆෝන් එක හොයාගන්නේ කියලා මම මේ වීඩියෝ ඉතාමත් ඉක්මනට කියා දෙනවා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකන් රැඳිලා ඉන්න. channel එක හොඳ නම් අනිවාර්යයෙන්ම subscribe කරලා like එකක් දාන්න වීඩියෝ එකට අනිවාර්යයෙන්ම ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙනවා. ඉතින් ඔයාගේ ෆෝන් එක සමහර වෙලාවට heat වෙනවා ඔය off කරලා තියෙන වෙලාවටත් එතකොට ඔයාලට හිතෙනවා මේක background process එකක් යන හින්දා තමයි මේක heat වෙන්නේ. කවුරුද මේකේ ෆෝන් එකේ data අදිනවද දන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙනවද දන්නේ නැහැ කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. ඉතින් ෆෝන් එකේ හැක් වෙලාද කියලා check කරගන්න මේක සාර්ථකකමක්. ඉතින් අපි ඉතින් වැඩි කතා බහක් ඕනේ නැහැ. ඉතින් intro එක වැඩි වගේ. ඉතින් අපි මේක කොහොමද බලන්න කියලා. ඉතින් ආයෙ මතක් කරන් දෙයක් තියෙනවා channel එක subscribe කරලා නැති අය අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙන්න කියලා. ඉතින් අපිට මුලින්ම මේකට ඔයාගේ ෆෝන් එකේ කිසිම application එකක් settings මුකුත් කරන්න ඕනේ නැහැ. ඉතින් ඔයාලට තියෙන ඉතාමත් ලේසි. ඉතින් ඔයාලට ලොකුවට කරන්න දෙයක් නැහැ. ඔයාගේ ෆෝන් එකේ ඔයා කෝල් කරන ඇප් එක ඕපන් කරගන්න. ඉතින් මගේ ෆෝන් එකේ මේ කොළපාට කෝල් අයිකන් එක තියෙන ඇප් එක ඉතින් මම මෙන්න මේ විදිහට ඕපන් කරගන්නවා. ඉතින් ඔයාට ඒක ඕපන් කරගන්න ගොඩක්ම ලේසි. ඔයාලට ෆෝන් එකේ හෝම් ස්ක්‍රීන් එකේ මෙන්න මේ පේන විදිහට ඔයාට ඒ ඇප් එක ඉතාමත් ඉක්මනට ඕපන් කරගන්න පුළුවන්. ඉතින් ඔයා ඒක ඕපන් කරගත්තට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි ඉන්නේ. නෝමල් ඔයා කෝල් ගන්න එකනේ. ඔයා දන්නවනේ. ඉතින් එතන වැඩ කැලේ ටික. ඉතින් ඔයාට මේ හෑෂ් තරුවයි #21 I hash type කරන මේක හරියටම type කරන්න ඕනේ. ඉතින් මේක හරිය මම මේ පෙන්නලා තියෙන විදිහට හරියටම type කරන්න ඕනේ. ඉතින් තරුවයි #21 I hash. ඉතින් මේ විදිහට type කරලා ඔයාට call button එක ඔබන් දෙන්නේ. ඉතින් මේ තියෙන කොළපාට call button එක එබුවට පස්සේ MMI code started කියලා වැටෙනවා. ඉතින් තප්පර ගානකින් ඔයාට වැටෙනවා. ඉතින් මෙන්න මේ විදිහ හරි අමුතු ඉන්ටර්ෆේස් එක. ඉතින් මේකේ තියෙනවා call data not founded කියලා. ඉතින් මේ not founded කියලා තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලට කිසි වෙලාවක බය වෙන්න දෙයක් නැහැ මේ not founded කියලා තියෙනකොට. ඉතින් මේ මම පෙන්නලා තියෙන range එකේ විතරක් ඉතින් ඔයා check කරන්න ඕනේ. ඉතින් මේ phone not founded කියන්නේ ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි risk එකක් නැහැ. ඉතින් ඒ කියන්නේ phone එක hack වෙලා නැහැ KTM කිව්වොත්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකට ගොඩක් වැදගත් වෙන්නේද කියලා. මෙතන not founded කියලා පෙන්නනවා කියන්නේ ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. බය වෙන්න කිසිම දෙයක් නැහැ. ඉතින් කලින් කිව්වා වගේම channel එක subscribe කරන්න. ඉතින් මම මේ දවස්වල ගන්න පුළුවන් අර price එකේ තියෙන phone වගේක් වීඩියෝ වගේ මම දාලා ඇති. ඉතින් මේ දවස්වල RAM price ඉන්න phone එක චුට්ටක් වැඩි වෙලා තියෙන්නේ. ඉතින් ෆෝන් එකක් ගන්න අයිඩියා එකක් තියෙන කෙනෙක් ඉන්නවා නම් ඉතින් ෆෝන් එකක් හොයනවා නම් අඩු ප්‍රයිස් එකට අනිවාර්යෙන් වීඩියෝ එකක් බලන්න. ඉතින් මේක වැදගත් වුණා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකේ දාන්න ඔයාගේ අදහස කොහොමද මේ වීඩියෝ මේ වගේ ඒවා දිගටම ඕනේද කියලා. අනිවාර්යෙන් channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝ හමු වෙමු.